ඉතින් කාලෙකට පස්සේ කැම්පස් එකට එන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් මුලින්ම මම හිතුවා මම ඉගෙන ගත්ත ෆැකල්ටි එක පැත්තට ගිහිල්ලා આવොත් හොඳයි කියලා. මේ තමයි ජයවර්ධනපුර කැම්පස් එකේ Faculty of Medical Sciences. මම 2008 කැම්පස් එකට ආවේ 2014 අවුරුද්දේ. ඒ කාලේ වගේ නෙමෙයි. දැන් කැම්පස් එක සෑහෙන වෙනස්. ඇත්තටම හිතා ගන්න බැරි තරම් වෙනස් වෙලා. හරිම සතුටු අවස්ථාවක් මට කැම්පස් එකට එන්න ලැබිච්ච එක, ෆැකල්ටි එකට එන්න ලැබිච්ච එක. ඉතින් බැලූ තැන බිල්ඩින්ග්. ඉස්සර අර තිබ්බ ලොකු බිල්ඩින්ග්ස්, පරණ බිල්ඩින්ග්ස් දැන් පොඩි වෙලා. අලුතෙන් ආව බිල්ඩින්ග්ස් ගොඩක් ලොකුයි. ඒ වගේම හරි ලස්සනයි. මට මේ හැම දෙයක්ම කරගන්න හැකියාව ලැබුණේ ශ්‍රී ජයවර්ධනපුර මෙඩිකල් ෆැකල්ටි එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට පාස් අවුට් වෙන්න පුළුවන් වෙච්ච නිසා. ඉතින් ඒකට මම හොඳ A level result එකක් දාලා කැම්පස් එකට ආව නිසායි මම අද මේ තත්ත්වේ ඉන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ පුතාලා දුවලා ඉතින් ඔයාලගේ කැම්පස් එකට යන සිහිනය ඔයා අනිවාර්යෙන් ඔයා ටාගට් එකක් විදිහට තියාගෙන ඔයා ඒක අචීව් කරන්න ඕනේ. ඉතින් ඔයා මම කියනවට යුනිවර්සිටි එකට ගිහිල්ලා බලන්න කොච්චර සුන්දර තැනක්ද කියලා. අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන තැන. අපේ ජීවිතේ අපි හිතනවට වඩා ලොකු ටාගට් වලට යන්න පුළුවන් තැනක් තමයි යුනිවර්සිටි එක. ඔයා හිතන්නේ මොනවද? ඒ හැම දෙයක්ම ඔයාට අචීව් කරගන්න පුළුවන්. ඔයාගේ සාර්ථකත්වයට ඔයා යුනිවර්සිටි යන්න ඕනේ. ඔයා යුනිවර්සිටි යන්න නම් ඔයා බයෝ වලට හොඳ රිසල්ට් එකක් දාන්න ඕනේ. ඔයා බයෝ වලට හොඳ රිසල්ට් එකක් දාන්න නම් අපි ළඟට එන්න ඕනේ. බයෝ උගන්නලා බයෝ වල හොඳ රිසල්ට් එකක් දාලා කැම්පස් එකට ඇවිල්ලා යුනිවර්සිටි එකේදී ස්ටුඩන්ට් කෙනෙක් හම්බ වෙනවා කියන එක, අපි උගන්නපු ස්ටුඩන්ට් කෙනෙක් හම්බ වෙනවා කියන එක හරිම සතුටු අවස්ථාවක්. ඉතින් බයෝ වල හොඳම රිසල්ට් දාලා මෙඩිකල් ෆැකල්ටි එකට ඇවිල්ලා ස්ටුඩන්ට්ස්ලා හම්බ වෙනකොට, අපි උගන්නපු ස්ටුඩන්ට්ස්ලා හම්බ වෙනකොට ඊට වඩා සතුටක් තියෙයිද? ඒ ඔයාලට පුළුවන් පුතා බයෝ වලට හොඳම රිසල්ට් එකක් දාලා එකක් දාලා හොඳම මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන්න. ඉතින් ඒක තමයි ඔයාගේ ජීවිතේ ඔයා කරන්න පුළුවන් හොඳම ආයෝජනය. ෆැකල්ටිස් ගොඩක් තියෙනවා අපේ යුනිවර්සිටි එකේ. ඉතින් අපි යුනිවර්සිටි එක ඇතුළට ගිහිල්ලා බලමු ෆැකල්ටිස් වල සහ යුනිවර්සිටි වල තත්ත්වය ලස්සන. ඉතින් ඔයාලට මේක අත්දැකීමක් කරගන්න, ඔයාගේ ජීවිතේ ටාගට් එකක් කරගන්න කැම්පස් එකට එන්න ඕනේ. ජයවර්ධනපුර කැම්පස් එකට යන්න ඕනේ. ඉතින් මම හොඳ රිසල්ට් එකක් දාන්න ඕනේ. මේ හැම දෙයක්ම වෙනුවෙන් මම ඔයාලට කැම්පස් එක ඇතුළ පෙන්නන්නම්. අපි කැම්පස් එකේ එළියේ ඉඳන් එන්ට්‍රන්ස් එකේ ඉඳන්ම බලමු කැම්පස් එකේ ඇතුළ ගිහිල්ලා ඔයා හොඳ ටාගට් එකක් තියාගන්න. මම කැම්පස් එකට යනවා. මම හොඳ ඒකක් දානවා. බයෝ වලට ඒකක් දානවා. අනිත් සබ්ජෙක්ට් හොඳට කරගන්නවා. ඒකත් එක්කම මම මෙඩිකල් ෆැකල්ටි යනවා. මම සයන්ස් ෆැකල්ටි යනවා. මම ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හොඳම තැනකට යන්න මේක හොඳ අවස්ථාවක් කරගන්නවා. මම කැම්පස් එකට ගිහිල්ලා මම දිනනවා. මට මේ ටාගට් එක අචීව් කරගන්න පුළුවන් වුණොත් මගේ මුළු පවුලම සහ මම මේ ලෝකෙම දිනන්න අවස්ථාවක් කරගන්නවා. ඉතින් අපි ටාගට් එකක් තියාගමු. ඒ ටාගට් එක අචීව් කරමු. අපි මෙඩිකල් ෆැකල්ටි එකෙන් එළියට යන මොහොත ඉතින් පාරෙන් අනිත් පැත්තට යන්න ඕනේ, අනිත් ෆැකල්ටිස් වලට යන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ ෆැකල්ටිස් වල තත්ත්වය කොහොමද, ෆැකල්ටිස් මොනවද තියෙන්නේ. ඉතින් අද නිමාඩු දවසක් යුනිවර්සිටි එකේ නිමාඩු දවසක් වුණත් මම හිතනවා ස්ටුඩන්ට්ස්ලා කැම්පස් එකේ ඇති කියලා. අපි බලමු. දවස්වල සාමාන්‍යයෙන් කොන්සෙප්ට්ස් තියෙනවා, එක ඉවෙන්ට්ස් තියෙනවා. ඒ නිසා කොහොමද යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස්ලා එනවා, පාඩම් කරනවා, එක්සෑම් තියෙන කට්ටිය. ඉතින් විවිධ අවුරුදු වල කට්ටිය ෆැකල්ටි වල ඉන්නවා. ඉතින් ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර්. ඉතින් ඒකත් එක්ක යාළගේ වැඩ වෙනස් වෙනවා. ඒ අනුව එක එකනාගේ ෂෙඩියුල්ස් තියෙනවා. ඒ ෂෙඩියුල් එක තමයි වැඩට කියන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම ඉස්සර කැම්පස් එකට වඩා දැන් කැම්පස් එකේ එළිය හරිම ලස්සනයි. එළිය හරියටම ලස්සනට හදලා තියෙනවා. හරිම ආස හිතෙනවා කැම්පස් එකේ එළිය දකිනකොට. ඉතින් කැම්පස් එකේ ඇතුළත් ඒ වගේම ලස්සන වෙලා ඇති. ඉතින් ලස්සන නාගහක් තියෙනවා. මේ නාගහ ඉස්සර අපි කැම්පස් ඉන්න කාලේ තිබ්බේ නැහැ. ඉතින් හරිම ලස්සන රතු පාටට කැම්පස් එක ඇතුළට යන්න ආසාවක් හිතෙනවා මේවා දකිද්දි. ආපහු කැම්පස් එන්නත් ආසාවක් හිතෙනවා. ඉතින් ඒ වගේ හරි ලස්සන ලොකේෂන් එකක් තමයි දැන් ඉස්සරහ තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඇතුළට. අපි කැම්පස් එක ඇතුළට යනවා. ඉතින් මේ තමයි කැම්පස් එක ඇතුළට යන තැන. ඉතින් සිකියුරිටි ගාඩ් එක තියෙනවා. ඒ වගේම මෙතන පළවෙනිම ෆැකල්ටි එක තියෙන්නේ මානව ශාස්ත්‍ර පීඨය. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන දකුණු පැත්තෙන්. ඉතින් කැම්පස් එක ඇතුළට ආවම මේක තමයි කැම්පස් එක ඇතුළට යන පාර. කැම්පස් එක ඇතුළට එනකොට ඇත්තටම අපිට අර ඉස්සර දැනෙච්ච හැඟීමට වඩා කැම්පස් එක ගැන සෑහෙන හැඟීමක් මේ වෙනකොට දැනෙනවා. අපි කැම්පස් එකේ අවුරුදු 4ක් 5ක් විතර කාලයක් ගත කරත් ඒ කාලේ අපිට එච්චර දැනුන්නේ නැහැ. දැන් තමයි කැම්පස් එකට එනකොට ඒ රියල් ෆීලිං, කැම්පස් ෆීලිං එක දැනෙන්නේ. ඉතින් මේ ඉන්න ළමයිටත් ඉස්සරහට තමයි යාළුවා කැම්පස් එකේ ඇත්තම ආදරේ හිතෙන්නේ. කැම්පස් එකෙන් අවුට් වෙලා කාලයකට පස්සේ අවුරුදු 10කට 15කට පස්සේ කැම්පස් එකට එනකොට වෙනස් වෙලා තියෙනකොට ඒ දේ සෑහෙන දැනෙනවා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා. ලස්සන බිල්ඩින් එකක් හැදිලා තියෙනවා ශ්‍රී විමල ධර්ම මන්දිරය කියලා. මෙහෙම බිල්ඩින් එකක් ඇත්තටම තිබ්බේ නෑ ඉස්සර.
මෙතන වෙන පොඩි බිල්ඩින් එකක් තිබ්බේ. ඒ වගේම ටෙක්නොලොජි ෆැකල්ටි එකක් හැදිලා තියෙනවා. ටෙක්නොලොජි ෆැකල්ටි එක මම කැම්පස් එකෙන් අවුට් වෙන කාලේ තමයි හදන්න පටන් ගත්තේ. ඉතින් ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එකත් ලොකු වෙලා ටෙක්නොලොජි ෆැකල්ටි එක අලුතෙන් ඇවිල්ලා සෑහෙන වෙනස් වෙලා කැම්පස් එක සෑහෙනම වෙනස් වෙලා හිතා ගන්න බැරි තරම් වෙනස් වෙලා තියෙනවා කැම්පස් එක. පරණ ගස් නම් එහෙමමයි, අලුත් ගස් එහෙමත් තියෙනවා. පරණ ගස් නම් ලොකු වෙලා ඒ ගස් ටික එහෙමමයි, සමහර ටික එහෙමමයි. ඒව තමයි අපිට දකින්න තියෙන ඉතුරුලා තියෙන මතක. අනිත් ඒවා නම් ගොඩක් ඒවා වෙනස් වෙලා මෙඩිකල් සෙන්ටර් එක තියෙනවා තාම. එතන ලොකු බිල්ඩින් එකක් හැදිලා. මේ බිල්ඩින් එක මට මතක විදිහට ඒ කාලේ අපි කැම්පස් එකෙන් අවුට් වෙන කාලේ ෆවුන්ඩේෂන් දදා තමයි හිටියේ. කැන්ටින් ටික ඒ වගේ තියෙනවා. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට තව මොනවද වෙනස් වෙලා තියෙන්නේ, අලුතෙන් ඇඩ් වෙලා තියෙන්නේ මොනවද කියන එක. අපි යමු ග්‍රවුන්ඩ් එක පැත්තට. අපේ බසා හෝල් එක තාමත් ඒ විදිහ වගේ අපි බලමු. ඊට අනිත් පැත්තෙන් ජිම් කැන්ටින් එක තියෙනවා. පූල් එක ඒ විදිහටම තියෙනවා. පූල් එක පාරුවට ගිහිල්ලා අද නිමාරු දවසක් හින්දා වෙන්න ඇති. බසා හෝල් එක අපි ෆිල්ම් බලපු තැන, අපි කොන්සර්ට්ස් බලපු තැන. ඉතින් ඒක ඒ විදිහමයි පරණ විදිහටම තාම තියෙනවා. ග්‍රවුන්ඩ් ඒරියා එකට ආවා. ඉතින් මේ තියෙන අපි ඉස්සර ක්‍රිකට් ගහපු ග්‍රවුන්ඩ් එක. ඒ ග්‍රවුන්ඩ් එකෙත් නම් ලොකු වෙනසක් වෙලා නැහැ තාම. ඒක ඒ විදිහටම තියෙනවා. මේ ග්‍රවුන්ඩ් එකට පල්ලෙහෙන් තියෙනවා ලොකු පිට්ටනියක්. අපි ඒකට කිව්වේ ගල් පිට්ටනිය කියලා. ඒ පිට්ටනිය තමයි ගොඩක් වෙලාවට අපි කාලේ ගත කරේ. එතන හරියට ලස්සනයි ඉර බහගෙන යනකොට එහෙම ලොකු පල්ලමකින් යන්න තියෙන්නේ. ඉතින් ලොකු වෙනසක් නම් වෙලා නැහැ. මේ හරිය මෙතන මේ දැල් ටිකක් ගහලා තියෙනවා. මම හිතන්නේ බෝල එළියට යනවා හින්දා වෙන්න ඇති. ඒ ඇරෙන්න ලොකු වෙනසක් වෙලා නැහැ. ලොකු පල්ලමක් එක්ක තමයි මේ පිට්ටනිය තියෙන්නේ. පිට්ටනිය නම් සෑහෙන පාළුවට ගිහිල්ලා වගේ ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ වගේ. අපි ඉන්න කාලේ නම් අපි සෑහෙන්න මේක පාවිච්චි කරා. තනකොළ වැවෙන්න දුන්නේ නැහැ. ඉතින් ඒ ගැන නම් දකිද්දි දුකයි. මේවා හරියට ප්‍රයෝජනෙට ගන්නේ නැද්ද කියලා. දැන් ඉන්න ළමයි සෙල්ලම් කරන්නේ නැද්ද දන්නේ නැහැ. අපි නම් ඒ දවස්වල මේක හැමදාම සෙල්ලම් කරන්න තැනක්. පිටිපස්සේ තියෙන්නේ ගර්ල්ස් හොස්ටල් එකක්. අපි ඒ කාලේ කිව්වේ දිව්‍ය රෝගී කියලා. දැන් නම් ඒක ටිකක් අපාය වගේ වෙලා. ඉතින් ඒවා ලස්සන කරලා ගන්න ඕනේ. කැම්පස් එකක් වුණාම හැමදේම ලස්සනට තියෙන්න ඕනේ. ඒක ඇතුලේ පරණ මතක සෑහෙන්න එනවා මේවා දකින්නකොට. හරි ලස්සන දේවල්, ඒ වගේම පරණ දේවල් ගොඩාක් මතක් වෙනවා. ඉස්සර ජිම් කැන්ටින් එකට පයින් ආවේ. ඊට පස්සේ බයිසිකලේ ආවා. ඊට පස්සේ මෝටර් බයික් එකේ ආවා. දැන් කාර් එකේ එනවා. ඉතින් කැන්ටින් එකත් එක්කම අපි ආසම තැන ස්විමින් pool එක. දැන් ඒක සෑහෙන වෙනස් වෙලා ලස්සන වෙලා හැබැයි පාළුයි. ඉස්සර අපි ඉන්න කාලේ නම් මේ වැටවල් තිබ්බනේ. අපි ඕන වෙලාවක මේකට බහිනවා. දැන් නීති තදයි වගේ. ජිම් කැන්ටින් එක නම් වහලා තිබ්බේ අද පොය දවස නිසා වෙන්න ඕනේ. ඉතින් අනිත් කැන්ටින් උත් ඔක්කොම වගේ වහලා. ස්ටුඩන්ට් කවුන්ට් එකක් ගොඩාක් අඩුයි. කොහොම හරි කමක් නැහැ. කැම්පස් එක වටේ ලොකු රවුමක් දැම්මා. වීඩියෝ එකේ ඔක්කොම දාන්න වෙලාව මදි. අපි තව වීඩියෝ එකකින් කැම්පස් එකේ ලස්සන පෙන්නමු. ලස්සන තැන් ගොඩක් තියෙනවා. ලස්සන බලන්න එන්න ඕනේ. ඉතින් මේ වගේ කැම්පස් එකකට එනවා කියන්නේත් වාසනාවක්. ඒ සාර්ථක ජීවිතය ලබා ගන්න නම් අනිවාර්යෙන් ඔයා හොඳට මහන්සි වෙලා වැඩ කරන්න. හොඳට පාඩම් කරන්න. හිදට එන බයෝ පන්තියේ අපි ඔයාලව පාඩම් කරවලා විභාගෙට යවන්න. ඉතින් ඔයාලට විභාගෙ දිනන්න අනිවාර්යෙන් අවස්ථාවක් තියෙනවා. කවදා හරි වා කැම්පස් එකකින් අවුට් වෙලා මම මේ ගියා වගේ කැම්පස් එක වටේ රවුමක් යන්නේ. එතකොට ඔයාටත් දැනේ මම මේ මොකද්ද කිව්වේ කියලා.